මං අද ඔබෙන් එක් විශේෂ ප්‍රශ්නයක් අහනවා. ඔබගේ ජීවිතය තීරණය කරන්නේ ධනයද නැත්නම් ඔබේ මනසද? මං හිතනවා මේකට අනිවාර්යයෙන්ම ඔබට උත්තරයක් මේ වෙනකොටත් නිර්මාණය වෙලා ඇති ඔබගේ මනසේ. බොහෝ දෙනා කල්පනා කරනවා ධනය කියන්නේ අපි හොයන්න ඕන දෙයක් කියලා. එක එක්කෙනාගේ එක එක අර්ථකථන තියෙනවා. නමුත් සත්‍ය මීට වඩා ගැඹුරුයි. අද අපි කතා කරමු ධනවත් මනස හා දුප්පත් මනස අතර වෙනස. අපි මේක හරියට තෝරා බේරා ගත්තොත් අපේ ජීවිතේ හරි විදිහට හරි මාර්ගයේ නිවැරදි ආකාරයෙන් අරගෙන යන්නට පුළුවන්. මොකද අපි ජීවිතේ හැම වෙලාවකදීම කල්පනා කරනවා මුදල් හොයන්න අපි කරන්න ඕනේ දේවල් මොනවද? ඒ කියන්නේ අපි මුදල් පස්සේ දුවනවා. අපි හැම වෙලේම අපේ මානසික නිදහස නැති කරගන්නවා. අපේ පවුලත් එක්ක ඉන්න පුළුවන් කාල සීමාවක් නැති කරගන්නවා. මොකටද මේ? මේ තමයි මුදල් නිර්මාණය කරන්න. මුදල් හොයන්න. එතකොට අපි මේක කල්පනා කරන්න ඕනේ මුදල් හොයන්න ඔබටම දැනෙලා ඇති. මොකද සමහර තැන්වලදී ඔබට මුදල් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. මේ වගේ දේවල් ගොඩක් වෙලා තියෙනවා. ඒකට හේතුව ඔබ මුදල් හරියට පාලනය කරගන්න දන්නේ නැතිකම. හරි. ඒක අපි පැත්තකින් තියමුකෝ. අපි කතා කරමු දුප්පත් මනස ගැන ඉස්සෙල්ලා. අපි මේ දෙක සංසන්දනාත්මකව ඉස්සරහට කතා කරමු. අපි පළවෙනියටම දුප්පත් මනස ගැන කතා කරමු. මොකක්ද මේ දුප්පත් මනස කියලා කියන්නේ? දුප්පත් මනස කියලා කියන්නේ අපි හැම වෙලේම ඍණාත්මක සිතුවිලි තමයි මේ දුප්පත් මනස ඇතුළට ඇතුල් කරගන්නේ. දුප්පත් මනසෙන් මේ ඍණාත්මක සිතුවිලි තමයි හැම වෙලේම එළියට දෙන්නේ. මොකද්ද මේ ඍණාත්මක සිතුවිලි කියලා කියන්නේ? ඍණාත්මක සිතුවිලි කියලා කියන්නේ මගේ බැංකු කිරීමේ සල්ලි නැහැ, රස්සාවක් කරන්න ඕනේ, රස්සාවෙන් හම්බෙන පඩිය මට මදි. එතකොට මේ විවේචනාත්මක දේවල් මේ දුප්පත් මනසින් එළියට පිළිබිඹු කරනවා, එළියට එවනවා. මොකද අපි දුප්පත් මනසක් තියෙන පුද්ගලයෙක් ඔබ දැකලා ඇති හැම වෙලේම සමාජයට බනිනවා. නේ? එතකොට ආයතනයට බනිනවා. නැත්තම් තමන්ට බැන ගන්නවා. ඒ කියන්නේ කොහොමද? මට මේ දේ කරන්න බෑ. සමාජයේ හින්දායි මට මේ දේ කරගන්න බැරි වුනේ. දෙමව්පියෝ හින්දායි මට මේ දේ කරගන්න බැරි වුනේ. ඒ කියන්නේ තමන්ගේ තියෙන වැරදි අඩුපාඩු වහගන්න සමාජයේ ඉන්න යම්කිසි කෙනෙක්ට මේ වැරද්ද පටවනවා. මේ දුප්පත් මනසින් එක්කෙනා හැම වෙලාවෙම ප්‍රශ්න මග අරිනවා. ප්‍රශ්න වෙන කෙනෙක්ගේ ඇඟට දාන්න පුරුදු වෙලා ඉන්නවා. එතකොට මේ වගේ දේවල් හින්දා ධනය මවන අවස්ථාවේදී වෙන්න පුළුවන්, රැකියාවක් කරන අවස්ථාවේදී වෙන්න පුළුවන්, පවුලත් එක්ක වැඩ කටයුතු කරන අවස්ථාවේදී වෙන්න පුළුවන්. මේ හැම වෙලාවකදීම ඍණාත්මක සිතුවිලි තමයි මෙයාගෙන් එළියට එන්නේ. එතකොට අපි දැන් කතා කරමු ධනාත්මක මනස ගැන. මේ ධනාත්මක මනස කියලා කියන්නේ හරි ප්‍රබල එකක්. මොකද අපිට මේ ධනාත්මක මනස කියන එක හරියට තෝරා බේරා ගන්න පුළුවන් වුණොත් ඔබගේ ජීවිතේ ඔබට හිතා ගන්නවත් බැරි පරිවර්තනයකට අරන් යන්න පුළුවන්. අපි මෙහෙම හිතමු. ඔබට දැනෙලා ඇති ඔබ උදේ පාන්දර සමහර දවස් තියෙන ඔබ මාරම උද්‍යෝගයෙන් නැගිටිනවා. මාරම කැමැත්තෙන් නැගිටිනවා. නැගිටලා ඔබ ඔබගේ දවසේ වැඩ කටයුතු ටික ලස්සනට කරගෙන යනවා. මට මේ දේ කරන්න පුළුවන්. අනිත් කට්ටිය මොන දේ කිව්වත්, අනිත් කට්ටිය මොන විදියට හිතුවත් මම මගේ ගමන යනවා. මේ වගේ ධනාත්මක දේවල් වලින් පිරිච්ච දවස් තියෙනවා. එතකොට අපි ඒ වගේම තව දවසක් ගමුකෝ. ඒ වගේම තව දවසක් අර ඍණාත්මක දේවල් ඔළුවේ තියාගෙන නැගිටින දවස් තියෙනවා. එතකොට මුළු දවසම ඍණාත්මක විදියට තමයි යන්නේ. මොකද අර මුලින්ම අපේ මනසට එන දේවල් අපි කල්පනා කරන්න පටන් ගන්නවා. අපිට වෙච්ච දේවල් අපි කල්පනා කරන්න පටන් ගන්නවා. නමුත් ධනාත්මක මනසක් හෙබි පුද්ගලයෙක් හැම වෙලාවෙම කරන්නේ ඔහුට තිබෙන්නේ පොඩි දෙයයිද සතුටු වෙන්න ඔහු ඒ දේ සතුටු විදියට බාර ගන්නවා. ඔහු සතුටින් සිටීමට ඒ පොඩි දේ තමන්ගේ ජීවිතයට එකතු කර ගන්නවා. දැන් අපි සමහර අවස්ථා තියෙනවා මේ ධනවත් පුද්ගලයෝ අපි ධනවත් පුද්ගලයෝ කියලා ගමුකෝ. අපි මුදල් පැත්තෙන් ගත්තොත් ධනවත් වෙන්න පුළුවන්, මුදල් පැත්තෙන් ගත්තොත් අපිට ධනවත් නැති පුද්ගලයෝ ගන්න පුළුවන්. ඒකෝර මේ ධනවත් පුද්ගලයෝ හැම වෙලාවෙම ධනෙ මවන්න ක්‍රම තියෙනවා. ඒ ක්‍රම හොයනවා. ඒ කියන්නේ ධනාත්මක මනසක් තියෙන මිනිස්සු විතක්ෂණශීලී. නැත්තම් අපි කිව්වොත් මේ හැම දෙයක් ගැනම හොයන්න පෙළඹෙනවා, ඉගෙන ගන්න පෙළඹෙනවා. ඒ කියන්නේ Taman දෙයක් දන්නේ නැත්තම් මං ඒ දේ ඉගෙන ගන්නවා.
මම දෙයක් ගැන දන්නේ නැතුව මං ගාව තියෙන මුදල් මම කිසිම දෙයක ආයෝජනය කරන්නේ නැහැ. අර ඒ වගේ මනසක් තමයි ධනවත් මිනිස්සුන්ට වෙන්න පුළුවන්. ධනාත්මක මනසක් තියෙන මිනිස්සුන්ට එන්නේ ඒ වගේ දේවල්. මොකද ඒකේ රිස්ක් එක මම දන්නේ නැහැ. එකකින් එන අභියෝග මම දන්නේ නැහැ. ඒක මට හුරු නැහැ. ඒ වගේ හින්දා මෙයා මේවා ඉගෙන ගන්නවා. යම් කිසි කාලයක් අරගෙන මේ කාලය තුළත මෙයා මේක ඉගෙන ගන්නවා. ඉගෙන ගත්තාම වෙන්නේ මොකක්ද? ඒකේ යන්න පුළුවන් අපි කියන්නේ අර අතුරු මාර්ග මොනවාද? නේ? ප්‍රධාන මාර්ගය කොහොමද යන්නේ? මේක හරියට අවසානයේ මොන වගේ එකක්ද? මේ වගේ දේවල් එයා දන්නවා. හැබැයි නොදන්නා පුද්ගලයෝ කරන්නේ තමන්ගේ අතේ තියෙන සල්ලි නිකම්ම වියදම් කරලා රුපියලක්වත් අතේ ඉතුරු කරගන්න නැතුව තමන්ගේ ජීවිතේ හැම වෙලාවෙම නෙගටිව් විදියට ඍණාත්මක විදියට ගලාගෙන යන්න ඉඩ අරිනවා. නමුත් ධනවත් මනසක් තියෙන මිනිසුන් කරන්නේ අවස්ථා බලනවා. මට තියෙන අවස්ථා මොනවද? මට තියෙන්නේ රුපියල් 1000ක් නම් මේ රුපියල් 1000ට මාකට් එකේ වෙළඳ පොලේ ආයෝජනය කරන තැනක මොකක්ද තියෙන මට අවස්ථාව? ඒ අවස්ථාව මම පුළුවන් තරම් උපරිම ප්‍රයෝජනයට ගන්නවා. එතකොට එයාලා බලනවා මම මේක කොහොමද ආයෝජනය කරන්නේ? මේ සල්ලි මම ආයෝජනය කරලා මට කොච්චර ඉන්කම් එකක් ගන්න පුළුවන්ද? මට කොච්චර අවුට්කම් එකක් ගන්න පුළුවන්ද? මේ දේවල් එයා මනසින් බලනවා. එතකොට එයාත් සැලරි එකක් ගන්නවා වෙන්න පුළුවන්. ඒ සැලරි එක එයා දන්නවා කොහොමද හරියට මැනේජ් කරන්න කියලා. කොහොමද හරියට පාලනය කරන්න කියලා. නමුත් ඍණාත්මක සිතුවිලි තියෙන මිනිසුන් කරන්නේ Tamanට හම්බෙනවා සමහර විට ඔහුට අවශ්‍යම දෙයක් තියෙනවා. හැබැයි ඔහු අනවශ්‍ය දෙයකට සල්ලි වියදම් කරනවා. ඔහු හිතන්නේ ඒක ඔහුට ඕනි කියලා. නමුත් ඒක ඇත්තටම ඔහුට වමනාවක් නැහැ. නමුත් ධනවත් මනසක් තියෙන මිනිසුන් කරන්නේ Tamanට අවශ්‍ය දේ හරියට බලලා එතනට තමයි මේ සල්ලි ටික යොදවන්නේ. එතනින් එන අමතර ආදායමෙන් තමයි එයා ඉතුරු වැඩ ටික කරන්නේ. නමුත් දුප්පත් මනසක් තියෙන මිනිසුන් කරන්නේ හැම වෙලාවෙම අර ධනවත් මනසකින් කටයුතු කරන මිනිස්සුන්ගේ තියෙන ස්ටේටස් එක අපි කියනවා සමාජ පසුබිම. එයාලා එළියට පිළිබිඹු කරන දේවල් දුප්පත් මනසක් තියෙන මිනිස්සු හිතන්නේ ඔහුගේ පඩියෙන් ඔහු ඒ දේ කරනවා කියලා. නමුත් නෑ. ඔහු පඩිය හම්බෙනවා ඒ මාසික වැටුප තැන් තැන් වල ආයෝජනය කරලා ඒ වගේ එන ඉන්කම් එකෙන් තමයි ඔහු ලස්සන හොඳ ජීවිතයක් ගත කරන්නේ. හොඳ වාහනයක් පැදලා හොඳ ගෙදරක් හදලා හොඳ තැන්වල ඇවිදලා මේ වගේ දේවල් කරන්නේ ඒ හම්බෙන අමතර ආදායමෙන්. නමුත් දුප්පත් මනසක් තියෙන මිනිසුන් මේ ගැන ගැඹුරට කල්පනා කරන්න යන්නේ නැහැ. අනිත් කාරණාව තමයි ඔහු ඉගෙන ගන්න කම්මැලි. අලුත් දේවල් හොයන්න කම්මැලි. හම්බෙනව පඩිය ඒ පඩිය අරගෙන මම මොකද්ද කරන්නේ? මම කොහෙද වියදම් කරන්නේ? කොහෙටද වියදම් කරන්නේ? මේ වගේ දේවල් තමයි ඔවුන් හැම වෙලාවෙම කල්පනා කරන්න පටන් ගන්නෙ. මම අද මේකට තව උදාහරණයක් එක්ක මම මේක තවත් පැහැදිලි කරන්නම්. එක ගමක හිටියා තරුණයෙක්. මේ තරුණයා පොඩිවට දෙයක් පටන් ගන්න උත්සාහ කරන ගමන් තමයි හිටියේ. එයා ප්ලෑන් එකක් හැදුවා මම ගමේ පොඩි කඩයක් දානවා කියලා. ඒ ගමේ ගම් දෙකකට එහා පැත්තේ තියෙන ලොකු කඩයක්. ඒ කඩෙන් තමයි මේ මුළු ගමේම කට්ටිය ගිහිල්ලා බඩු ගන්නෙ. ගම් දෙකේම කට්ටිය ගිහිල්ලා බඩු ගන්නෙ. එතකොට මෙයාගේ යාළුවොත් හිටියා. මෙයාගේ යාළුවෝ පුරුදු වෙලා හිටියේ ඔයාලගේ අම්මලා තාත්තලා කුඹුරු කරලා ඒව කරලා කන්න බොන්න දෙනවා. එතකොට එයාලට ලොකු බරපතලක් තිබ්බේ නැහැ. නමුත් මේ තරුණයා බැලුවා හැමදාම අම්මලාට මේ දේ කරන්න බෑ. අම්මලත් වයසට යනවා තාත්තලත් වයසට යනවා. එතකොට මම එයාලව බලා ගන්න ඕනේ. එහෙනම් මම මොකද්ද කරන්න ඕනේ කියලා මොහු ගෙදර අම්මයි තාත්තයි ඉතුරු කරලා තිබ්බ යම් කිසි මුදලක් අරගෙන ඔහු මේ පොඩිවට කඩයක් පටන් ගත්තා. ඒ කියන්නේ ටවුන් එකට ගිහිල්ලා තොග බඩු කඩයකින් පොඩි අත්‍යවශ්‍ය බඩු ටිකක් හරියට බලලා මිනිස්සුන්ට ගොඩක් වුමනා වෙන්නේ මොකක්ද කියලා හරියට ප්ලෑන් කරලා හරියට බලලා බඩු ටිකක් ගෙනාවා. ගෙනල්ලා අර කඩේටත් වඩා සාමාන්‍ය මට්ටමක පොඩි ලාභයක් තියාගෙන මොහු පාරිභෝගිකයන්ට ගමේ මිනිස්සුන්ට බඩු දෙන්න පටන් ගත්තා. හැබැයි ඔය දෙනකොටත් පටන් ගන්න යනකොටත් අර දුප්පත් මානසිකත්වයේ හිටපු මිනිසුන් මම කලින් කිව්වා දුප්පත් මානසිකත්වය කියන්නේ මොන වගේ මිනිස්සුන්ද කියලා. එතකොට එයාලා කියන්න පටන් ගත්තා ඔය දේ කරන්න බෑ. ඕක කරන්න එපා. මොකද අරගේ ලොකු කඩයක් තියෙනවා. ඔයාට ඒ කඩෙත් එක්ක හැප්පෙන්න බෑ. ඒක හැප්පෙන්න නම් ඔයාට ලක්ෂ ගානක සල්ලි ඕනේ. ලක්ෂ ගානක මුදල් ඕනේ කියලා ඔහුට කිව්වා. නමුත් ඔහු ඔහුගේ ටාගට් එක අතෑරියේ නැහැ. ඔහුගේ දැක්ම ඇතෑරියේ නැහැ. ඔහුගේ ගමන ඇතෑරියේ නැහැ. ඔහු හිතුවා මම කවදා හරි මේ දේ කරනවා. මට කවදා හරි මේ දේ කරන්න පුළුවන් කියලා ධනාත්මක සිතුවිලි ගැප් කරගත් මනසකින් තමයි ඔහු මේ දේ පටන් ගත්තේ. කවුරු මොන දේ කිව්වත් මම මගේ ගමන ගිහිල්ලා මිසක් මම මේ දේ නවත්තන්නේ නැහැ කියලා. ටික කාලයක් යනකොට ගම් දෙකේම මිනිස්සු මේ කඩේට පුරුදු වුණා. පළවෙනි කාරණාව තමයි ඔහු
සුවදශීලී සේවයක් සැපෙව්වා. එන කෙනාට hina වෙලා ඒ දේ කරා. එතකොට හම්බෙන බඩුව ලාභයක් තියාගෙන පොඩි ලාභයක් තියාගෙන පාරිභෝගිකයන්ට විකුණා. මිනිස්සු මේකට පුරුදු වුණා. පුරුදු වුණාට පස්සේ අර ගමේ ඉන්න කට්ටිය පොඩ දවසින් දවස එන්න වැඩි වෙන්න පටන් ගත්තා. පාරිභෝගික සංඛ්‍යාව. එතකොට ඒත් අර කට්ටිය කියන්න පටන් ගත්තා ඕක ටික කාලයයි කරන්න පුළුවන්. ඕක එක දිගටම කරන්න බෑ. ඕම් බලන්නකෝ දැන් හිර වෙනවා කියලා මුළු ගම වටේම කියන්න පටන් ගත්තා. සමහර යාළුවෝ මෙයත් එක්ක තරහ වුණා. කියන දේ අහන්නේ නැහැ කියලා. නමුත් ඔහුගේ ගමන කොයි වෙලාවකදීවත් ඇතෑරියේ නැහැ. කොහොම හරි මෙයා හම්බෙන පොඩි ලාභෙත් හරියට ඉතුරු කරලා හරියට පාලනය කරලා හරියට කළමනාකරණය කරලා ඔහු එන්න ඔහුගේ කඩේ දියුණු කරගත්තා. දියුණු කරගෙන ඉස්සල්ලා තිබ්බ කඩේටත් වඩා ලොකු කඩේක මට්ටමකට එනකම් ඔහු ඔහුගේ ව්‍යාපාරය දියුණු කරන්න පටන් ගත්තා. ඊට පස්සේ ඔහු තව ඒකෙන් ගමට අවශ්‍ය දේවල් ටික බලලා හાર્ඩ්වෙයාර් එකක් හැදුවා. ගමේ ඉස්කෝලයක් තියෙනවා. ඒ ඉස්කෝලේට ඕන විදිහට ප්‍රින්ට් කරන තැනක් ඒ වගේ දෙයක් හැදුවා. එතකොට මෙයාට බිස්නස් 3ක් තියෙනවා. මේ බිස්නස් 3ේම අයිතිකාරයා එයා. හැබැයි එයාත් හිතුවනම් අර දුප්පත් මානසිකත්වයෙන් ඉන්න මිනිස්සු වගේ මට ලක්ෂ 10ක් ඕනේ, මට ලක්ෂ 20ක් ඕනේ, මට ලක්ෂ 50ක් තිබ්බ දවසක මම මේක පටන් ගන්නම් වගේ හිතුවනම් ඔහුට ඒ දේ කවදාවත්ම කරගන්නට හම්බෙන්නේ නැහැ. නමුත් ඔහු බැලුවා මට මේ දේ කරන්න ඕන නම් මම පළවෙනි අඩිය තියන්න ඕනේ. පළවෙනි අඩිය තියන්නේ නැතුව මම මේකේ ගැඹුර දන්නේ නැහැ. මේක යන්න ඕන පාවත මම දන්නේ නැහැ. එහෙනම් මම මොකද්ද කරන්න ඕනේ? එහෙනම් මම කරන්න ඕනේ මේක පොඩිවට පටන් ගන්න ඕනේ. පොඩිවට පටන් අරගෙන යම් තාක් දුරට දියුණු කරා. ඊට පස්සේ ගමට ඕන අනිත් දේවල් ටික බැලුවා. ඔව් ගෙවල් හැදෙනවා, පාරවල් හැදෙනවා. මේ දේවල් වලට හරියන්නේ මෙයා හાર્ඩ්වෙයාර් එකකුත් පටන් ගන්නවා. එතකොට ගමේ ඉස්කෝලයක් තියෙනවා. එතකොට ඉස්කෝලේ ඕන වැඩ කටයුතු ටික කරගන්න එයාලා ටවුන් එකට යන්න ඕනේ. එයා ඒ ටවුන් එකට යන එක නවත්තන්න පොඩිවට කමියුනිකේෂන් එකක් පටන් ගත්තා. එතකොට මේ බිස්නස් 3ක් එයාට තියෙනවා. එතකොට තව රැකියා ටිකක් නිර්මාණය වෙනවා. කොහොම හරි මෙයාගේ මුදල් කළමනාකරණය, මෙයාගේ හරි මැනේජ්මන්ට් එක අපි ඒකට කියනවා. එයාගේ ගමන එයා හරි විදිහට ප්ලෑන් කරලා හරි විදිහට ගියපු හින්දා ඔහුගේ ගමන සාක්ෂාත් කරගත්තා. ඔහුගේ ගමනට ගියා. ඉතින් අර එදා කතන්දර කියපු මිනිස්සු, එදා කතා හදපු මිනිස්සු තවටත් ඒ විදිහටම කතා කර ඉන්නවා. නමුත් ඔහු ජීවිතේ ජයගත්තට පස්සේ ඔහුට කතන්දර කියන්න කවුරුත් ආවේ නැහැ. හේතුව තමයි ඔහු ඒ දෙක කරලා පෙන්වුවා. ඉතින් මේ කතාවෙන් උදාහරණයක් විදිහට මම කිව්වේ ඔබේ ජීවිතයට මේක එකතු කරගන්න. ඔබට යම්කිසි දෙයක් පටන් ගැනීමට අවශ්‍යයි නම් ඔබ ඒකේ පළමු පියවර තබන්න. මොකද දුප්පත් මනසයි ධනාත්මක මනසයි කියන්නේ දෙකක්. දුප්පත් මනස නම් ඔබ ඉන්නේ ඔබට කවදාවත් ජය ගැනීමට නොහැක. ඔබට ජය ගැනීමට අවශ්‍ය නම් ඔබ දුප්පත් මනසේ සිට ඔබගේ මනස ධනවත් මනස දක්වා වර්ධනය කර ගැනීමට අවශ්‍යයි. කර ගැනීමට තිබෙන්නේ ඔබගේ සිතුවිලි, ඔබගේ ආකල්ප, ඔබගේ දැක්ම හරි විදිහට පාලනය කරලා ඕන තැනට යොමු කරන එක විතරයි. ඔබ වටේ ඉන්න පිරිස කුමන පිරිසක් වුණත්, ඔබ වටේ ඉන්න පිරිස කොච්චර දුප්පත් මානසිකත්වයෙන් ඉන්න මිනිසුන් වුණත් ඔබගේ ගමන යන්නේ ඔබගේ ධනවත් මානසිකත්වයත් එක්ක නම් ඔබගේ ජයග්‍රහණය කාටවත් නවත්තන්නට බෑ. එම නිසා මේ දුප්පත් මනස හා ධනවත් මනස අතර වෙනස හොඳට වටහා ගන්න. ඔබගේ ජීවිතයට මම කියු කතාව ඔබගේ ජීවිතයට එකතු කරගන්න. ඔබගේ ගමන යාමට ඔබට මේක ගොඩාක් උපකාරී වෙයි. එම නිසා ඔබ මේකෙන් යම් කිසි දෙයක් ගත්තා නම් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ස්තුතියි.